ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය සහ වාස්තු විද්‍යාව ගැන කතා කරද්දී අපේ මතකයට මුලින්ම එන්නේ අනුරාධපුරයේ හෝ පොළොන්නරුවේ තියෙන අහස සිඹින ස්තූපයන්. හැබැයි සබරගමු පළාතේ සුවිශේෂී නවාතැනක් වන කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේ නිහඬ ගම්මානයකට මැදිව ලංකාවේ අතිශය දුර්ලභ ගණයේ ඓතිහාසික රහසක් සැඟවිලා තිබෙනවා. ඒ තමයි අනුරාධපුර මහා ස්තූපයන්ටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා යයි සැලකෙන වෙනස්ම හැඩයකින් යුත් දැලිවල කොටවෙහෙර. කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පිහිටි දැලිවල කියන සුන්දර ගම්මානයේ තමයි මේ පෞරාණික පිම්බිම පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපට දක්නට ලැබෙන ස්තූපවල උල් වූ කොතක් තිබුණත් මේ වෙහෙරේ තියෙන්නේ උඩ කොටස පැතලි වූ හරිට මුට්ටියක භාගයක් කැපුවා වගේ හැඩයක්. මේ සුවිශේෂී වාස්තු විද්‍යාත්මක හැඩය නිසා තමයි මීට කොටවෙහෙර කියන නම ලැබිලා තියෙන්නේ. පරාක්‍රමබාහු රජතුමා කරවපු දැදිගම කොටවෙහෙරට හැඩයෙන් සමාන වුණත් මේ දැලිවල කොටවෙහෙර ඊට වඩා බොහෝ සෙයින් පැරණි එකක්. පුරා විද්‍යාඥයන්ගේ නිගමනයට අනුව මේ ස්තූපය අයිති වෙන්නේ ක්‍රිස්තු පූර්ව 3 වන හෝ 2 වන සියවසට. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ මුල් භාගයට. මහින්දාගමනයෙන් පස්සේ ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය අනුරාධපුරයෙන් බැහැරව සබරගමුව වැනි ප්‍රදේශවලට ව්‍යාප්ත වුණු ආකාරය පෙන්වන ප්‍රධානතම සාක්ෂියක් තමයි මේක. දැලිවල කොටවෙහෙර ජනප්‍රවාදයන්ට අනුව දේවානම්පියතිස්ස රජ සමයට හෝ කැලණිතිස්ස රජුගේ ප්‍රාදේශීය පාලන සමයකට සම්බන්ධ බව පැවසෙනවා. ක්‍රිස්තු වර්ෂයට පෙර ලංකාවේ ඉදිකර ස්තූපයන්හි නිර්මාණ ಭಾರತයේ ස්තූපවලට බොහෝ සමාන බව මහාවංශයේ සඳහන් වෙනවා. එහෙත් බෞද්ධ ලෝකයේ කිසිම රටකින් හමු නොවුණු ආකාරයේ ස්තූපයක් රඹුක්කන දැලිවලදී දැකගත හැකියි. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකුව සිටි ආචාර්ය සෙනරත් පර්ණවිතාන මහතා ඒ පිළිබඳව කිව්වේ මෙහෙම. ස්වභාවික කන්ද ස්තූපයක හැඩයට කපා ඒවට ගඩොලින් බැඳ මේ දාගැබ ඉදිකර තිබෙනවා. ධාතුන් වහන්සේ නිදන් කර තිබෙන්නේ ගර්භයේ 3 වන පේසාව එක්වන තැනයි. මේ දාගැබේ ස්වභාවයෙන්ම ධාතු ගර්භයක් දකින්නට නැහැ. පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ HCP බෙල් මහතාගේ කෑගලු වාර්තාවේ 38 වැනි පිටුවේ මෙහි වට ප්‍රමාණය අඩි 640ක්ද උස 112ක්ද බව සඳහන් වෙනවා. දැලිවල කොටවෙහෙර ලෝකය පුරා වඩාත්ම ප්‍රසිද්ධ වුණේ මෙහි සිදු කළ කැණීම් වලින් හමු වූ අතිශය වටිනා පුරාවස්තු නිසයි. මේ ස්තූප ගර්භය තුල තිබී ඝනරන් තහඩුවෙන් නිමවන ලද ලංකාවෙන් හමු වූ විශිෂ්ටතම සහ දුර්ලභම රන් කරඬුවක් හමු වුණා. ඊට අමතරව ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර කොටසක් සහිත ධාතු කරඬු විවිධ වර්ණ වලින් යුත් පබළු සහ පැරණි කාසි රාශියක් මෙහිදී සොයා ගැනුණා. මේ සියල්ලෙන්ම සනාථ වෙන්නේ එදා මේ ප්‍රදේශයේ පැවති ඉහළ දියුණු ශිෂ්ටාචාරයයි. කාලයේ වැලිතලාවෙන් වැසිලා කැලෑවට යට වෙලා තිබිලා අද අපේ අභිමානය ලෝකයට කියාපාන දැලිවල කොටවෙහෙර කියන්නේ හැම ශ්‍රී ලාංකිකයෙක්ම ජීවිතේ එක සැරයක් හරි දැක බලාගත යුතුම තැනක්. අපේ මුතුන් මිත්තන්ගේ මේ මහා උරුමය රැක ගැනීම අපගේ වගකීමක්. මේ වගේ තවත් ලස්සන ඓතිහාසික තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න, follow කරන්නත් අමතක කරන්න එපා.